ආයිබෝවන් සුබ දවසක්. චමතක් කරගෙන අපේ YouTube channel එකට ඔයාලව ආයිබෝවන් කියලා පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා කාෆ් මාළුන්ට හැදෙන ස්ලීපින් ලෙඩේ. ඒ කියන්නේ ඔයාලගේ මාළුත් කාෆ් මාළු, රෙඩ් කොමන් ඒ වගේ මාළු, කොයි මාළු, ඒ වගේ මාළු ටැංකිය අයිනටලා නිදාගෙන ඉන්නවා මෙන්න මේ වීඩියෝ එකේ පේනවා වගේ. අන්න ඒ ලෙඩේට හරියටම බෙහෙත් කරන්නේ කොහොමද කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. මේක පොඩි වීඩියෝ එකක්. ගොඩක් දෙනෙක්ගේ ඉල්ලුම නිසා කරන්නේ. යමු අපි වීඩියෝ එකට. හරි ඉස්සෙල්ලාම ඔයාලගේ මාළු මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ පෙන්නුවා වගේ ඔයාගේ මාළුත් ලෙඩ වෙලා ඉන්නවා දකින්නවනම් ඒ කියන්නේ එයා මාළු අයිනට ගිහිල්ලා නිදාගෙන වගේ එහෙම නැත්නම් කිසි ඇක්ටිව් එකක් නැහැ කෑම කන්නේ නැහැ අන්න ඒ විදිහට දැන් මේ ෆොටෝස් වල තියෙනවා වගේ මේ වගේ නිදාගෙන වගේ ඉන්නවනම් ඔයාලා කතා කරන්න ඕන චමතක් වෙරියම අපිට කතා කරලා අපේ තියෙනවා ප්‍රොඩක්ට් එක නැත්නම් මේක වෙන ඇක්වේරියම්ස් වලත් තියෙනවා මේක ගන්න මේ ප්‍රොඩක්ට් එක අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලාම ඕනේ මෙන්න තියෙනවා ප්‍රොඩක්ට් එක කොයිට් ස්ලීපින් ට්‍රීට් මන්න මේ ප්‍රොඩක්ට් එක අරගෙන ඊට පස්සේ ඔකට ගන්න ඕනේ ඇක්වේරියම් සෝල්ට් මේ ඔක්කොම අයිටම්ස් අපි ළඟත් තියෙනවා නැත්නම් ඕනම ඇක්වේරියම් එකක් ගන්න ගොඩක් දුරට පුළුවන් ඇක්වේරියම් සෝල්ට් උත් ඔකට ගන්න ඕනේ ඊට පස්සේ මේ බෙහෙත් එක අරගෙන ඔයාලගේ ටැංකිය ඔකට කැල්කියුලේට් කරගන්න ඕනේ වතුර ලීටර් කීයක් තියෙනවද කියලා ටැංකිය ලීටර් ගාන කැල්කියුලේට් කරගත්තට පස්සේ ලීටර් ගාන කැල්කියුලේට් කරන විදිහ ඔකට Google කරලා බලන්නත් පුළුවන් ඒ විදිහට කැල්කියුලේට් කරගත්තට පස්සේ අපි හිතමුකෝ උදාහරණයක් වශයෙන් ඔයාගේ ටැංකියේ වතුර ලීටර් 1000ක් තියෙනවා කියලා එහෙමනම් මේ බෙහෙත් එකෙන් අපි දාන්න ඕනේ මිලිලීටර් 20ක්. මේ බෙහෙත් එක පාවිච්චි කරන්නේ වතුර ලීටර් 1000ට මිලිලීටර් 20ක් දාන්න ඕනේ. ඒ විදිහට දාලා ඉවරලා ඔකට්ටිය දාන්න ඕනේ ඒකටම ලුණු කිලෝ 3ක්. ඒ කියන්නේ වතුර ලීටර් එකකට ග්‍රෑම් 3 ගාන වැටෙන්න. වතුර ලීටර් 1000ට තියෙනවනේ. 1000ක් තියෙන නිසා අපි ග්‍රෑම් 3000ක් දාන්න ඕනේ. ඒ කියන්නේ කිලෝ 3ක්. ඒ විදිහට දැම්මට පස්සේ ඔයාලට නිකම්ම දවස් දෙකක්. දවස් දෙකක් ගියාට පස්සේ පැය 24ක් යද්දිම ඔකට්ටියට පේනවා මාළු ටික නිකන් හොඳ වෙලා හොඳට පීන ඉන්නවා අර තිබ්බ තත්ත්වෙට. ඊට පස්සේ එතන ඉඳලා අපි දෙවනි දවසේ මේ ට්‍රීට්මන්ට්ස් අතාරින්නේ නැහැ. දෙවනි දවසේ දාන්න ඕනේ ලුණුත් පළවෙනි දවසේ දාපු ඩෝස් එකෙන් භාගයක්. ඒ වගේම බෙහෙත් එකත් ඔය කට්ටිය දාන්න ඕනේ පළවෙනි දවසේ දාපු ඩෝස් එකෙන් භාගයක්. දැන් අපි උදාහරණයක් වශයෙන් පළවෙනි දවසේ දැම්මනේ වතුර ලීටර් 1000ට මිලිලීටර් 20ක්. එතකොට දෙවනි දවසේ පැය 24ක් ගියාට පස්සේ දාන්න ඕනේ මිලි 10ක් බෙහෙත් එකෙන්. ඒ වගේම පළවෙනි දවසේ අපි දැම්මා ලුණු කිලෝ 3ක්. දෙවනි දවසේ දාන්න ඕනේ ලුණු කිලෝ 1කමාරක්. ඒ විදිහට දැම්මනම් ඇති ඒ ට්‍රීට්මන්ට් එක ඊට පස්සේ තුන්වෙනි දවසේ අපි දාන්න ඕනේ දෙවනි දවසේ දාපු ට්‍රීට්මන්ට් එකෙන් භාගයක්. يعني දෙවනි දවසේ අපි දැම්මනේ බෙහෙත් එකෙන් මිලිලීටර් 10ක්. එතකොට තුන්වෙනි දවසේ 5ක් දාන්න ඕනේ. මම හිතනවා ඔකටට පැහැදිලි කියලා වීඩියෝ එක දෙපාරක් විතර බලන්න. එතකොට හොඳට තේරුම් ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. එතකොට ලුණුත් තුන්වෙනි දවසේ දාන්න ඕනේ. දෙවනි දවසේ දාපු එකෙන් භාගයක්. අපි දෙවනි දවසේ දැම්මේ කිලෝ 1කමාරයි. එතකොට තුන්වෙනි දවසේ ග්‍රෑම් 750ක් දැම්මනම් හරි. ඒ විදිහට ට්‍රීට්මන්ට් එක කරන්න. එතකොට ඔයාලගේ මාළු නිකම්ම ඒ නිදින ලෙඩෙන් හොඳ කරගන්න පුළුවන්. මතකේ තියාගන්න ඕනේ කාරණා ටිකක් තියෙනවා. පළවෙනි දවසේ ඉඳලා දවස් 7ක් යනකම් ටැංකිය හොදන්න නැහැ. ෆිල්ටර්ස් රන් කරන්න එපා. ඔක්සිජන් හොඳට දෙන්න ඕනේ. ෆිල්ටර්ස් රන් කරන්න එපා. නැත්නම් බෙහෙත් ටික ෆිල්ටර් වෙනවා වැඩක් නැහැ දාලා බෙහෙත්. ඒ ටික මතක තියාගන්න ඕනේ. අය පළවෙනි දවසේ ඉඳලා දවස් 4 අපි ට්‍රීට්මන්ට් එක කරන දවස් 4 අපි ට්‍රීට්මන්ට් එක දවස් 3ක් කරනවානේ. ඒ දවස් 3ේදීම කැම දෙන්නේ නැහැ. 4 වෙනි දවස් තමයි කැම දෙන්නේ මාළුන්ට. අන්න ඒ කාරණා ටික හොඳින් මතක තියාගන්න. ඒ වගේම වැඩි විස්තර ලබා ගන්න ඕන නම් අපිට WhatsApp message එකක් දාන්න ස්ලීපින් ලෙඩේ සම්බන්ධයෙන් අපිට මෙහෙම ප්‍රශ්නත් වෙලා තියෙනවා කොහොමද වැඩේ කරන්න කියලා. මම මේක ඉන් ඩීටේල් පොඩි වීඩියෝ එකක් ගොඩක් දෙනෙක්ගේ ඉල්ලුම නිසා කරේ. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, channel එක subscribe කරන් යන්න. ළඟදීම අලුත් වැඩකින් හමු වෙමු. අදට සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.